Hello ළමයි, welcome to back our YouTube channel. ඉතින් ළමයි අද වෙසක් පොය දවස ඔයාලා මොකද කරන්නේ? අපි දෙන්න නම් අද මාතර තියෙන ලස්සනම ලස්සන තැනකට යන ගමන් තමයි මේ ඉන්නේ. බලමු අපි අද දවස් අපේ ගෙවෙන්නේ කොහොමද කියලා. අපිට යන අතරමඟදී දන්සල් හම්බ වෙයිද කියලා. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති අපි අද යන්නේ කොහෙද කියලා. ඔව් අපි අද යන්නේ මාතර තියෙන පරවි දූපතට. ගිහිල්ලා තියෙන අය කමෙන්ට් කරගෙන යන්න. හරි අපිට මුලින්ම හම්බ වුණේ පාන් දන්සලක්. අපිට මෙතන පාන් එක්ක වතුර බෝතලයකුත් හම්බ වුණා. මේ තියෙන්නේ අපි පාන් කන්න නවත්තපු තැන. බලන්නකො ළමයි මෙතන view එක කොච්චර ලස්සනද කියලා. හිතට හරිම නිදහසක් දැනෙන්නේ. මේ ඉතින් අපි පාන් වල රස විඳින මොහොතක්. මම මෙතෙන්දි මෙයාට කියන්නේ පොඩ්ඩක් වීඩියෝ එක දිහා බලන්න කියලා. හරි ළමයි අපිට ඊළඟට හම්බ වුණේ සව් දන්සලක්. මට සව් එක ගන්න එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හරි අපි ආයිමත් අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. අපිට මෙතන දන්සලක් හම්බ වුණා. මෙතන තිබ්බේ කිරිබත්. අපි ඒක නිසා එතන නැවතුනේ නෑ. මොකද අපි පොයේ දවසේ අද උදේ කිරිබත් හදලා ගෙදර කාලා තමයි ආවේ. අපිට ඊළඟට හම්බ වුණේ කඩල දන්සලක්. මම විතරයි ඉතින් පොලිමේ ගිහින් ගත්තේ. එයා බයික් එකට වෙලා හිටියා. හරි ළමයි මම කඩල එකත් ගත්තා. මේ ඉන්නේ ඉතින් එයා. මම බයික් එකට නැග්ගා. දැන් අපි ආයි යන ගමන් තමයි ඉන්නේ. අපිට ඉස්සරහදී තව දන්සලක් හම්බ වුණා. මෙතන තිබුණේ බෙලිමල්. අපි බයික් එකත් නැවැත්තුවා. දැන් මේ බෙලිමල් ගන්න තැන තමයි ඉන්නේ. එයා මටත් එකක් අරගෙන දුන්නා. මම මේ වීඩියෝ එකේ සිහියෙන් ඉඳපු නිසා ළමයි මට හකුරු ටිකවත් ගන්න මතක නැති වුණා. එපාර ඉතින් එයා ගත්ත එකෙන් තමයි අපි දෙන්නම බෙලිමල් එකේ රස වින්දේ. මේ තින්නේ රසම රස බෙලිමල් කෝප්ප දෙක අපේ. මේ තින්නේ කිරිබත් දන්සලක්. අපි එතන නැවැත්තුවෙත් නෑ. බලන්නකො ළමයි මේ වැව පිරෙන්නම නෙළුම් කොළ වලින් වැහිලා තිබුණේ. නෙළුම් මල් නම් වැඩිය පිපිලා තිබුණේ නෑ. මේ ඔයාලට පේන්නේ කොළ පාටට ඒ මුළු වතුරෙම තිබුණේ නෙළුම් කොළ. මං ඔයාලටත් පෙන්නන්න වීඩියෝ එකක් ගත්තා. හරි අපි දැන් මාතරට ඇවිල්ලා ඉන්නේ. අපිට ඉස්සරහට යද්දී ගොඩක් ලස්සන වෙසක් කූඩු එක පෙළට බලා ගන්න පුළුවන් වුණා. මං ඔයාලටත් බලන්න වීඩියෝ එකට ඇඩ් කරලා තිනවා. හරි එහෙනම් වෙසක් කූඩු ටික බලන අතරතුර අපි පොඩි chat එකක් දාමු ළමයි. ඉතින් මේ අපි දෙන්නගේ පළවෙනි vlog එක ඔයාලා අපි වඳුරන්නෙත් නැතුව ඇති. අපි YouTube channel එක පටන් ගත්තේ මේ ළඟදි කියන්නේ ගිය අවුරුද්දේ වගේ වුණාට වීඩියෝස් දාන්න බැරි වුණා. මේ අපේ පළවෙනි vlog එක. ඔයාලට අපේ පළවෙනි වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අඩුපාඩු ගොඩක් ඇති නේද? පහලින් කමෙන්ට් කරගෙන යන්න ඔයාලට මොනවද හිතෙන්නේ කියලා.
අපේ ඉදු ඇන්දසු YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක ඉන්න. අපි ඉස්සරහට ලස්සන වීඩියෝස් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ළමයි අද වෙසක් පොය දවසේ ඔයාලා කරපු දේවල් මොනවද කියලාත් පහලින් comment කරගෙන යන්න. ඔයාලා පන්සල් ගියාද? ඔයාලට අද කොච්චර දන්සල් හම්බ වුණාද කියලාත් පහලින් comment කරගෙන යන්න. හරි ළමයි එහෙනම් අපි පාරවි දූපතට ගිහින් හම්බ වෙමු. Charlie Beats. Gilem obe guna obe dam saadu wan abadu dilowag budu sange dilowag budu sange. හරි ළමයි අපි පාරවි දූපතට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් මේ අපේ බයික් එක නවත්තන්න යන ගමන් තමයි ඉන්නේ. ළමයි මේ තියෙන්නේ පාරවි දූපත. අපි එතනින්ම මල් ටිකකුත් ගත්තා. ඔයාලා දන්නව ඇති නේද මේ තමයි කැඩිච්ච පාලම. හරි අපි එහෙනම් පන්සල ඇතුළට ගිහින් හම්බ වෙමු. හරි ළමයි අපි දෙන්න සෙරෙප්පුත් ගලවලා දැන් මේ චෛත්‍ය උඩට යන ගමන් තමයි ඉන්නේ. මෙතන අපිට යන්න තියෙන්නේ පඩිපෙල් වලින් නැගලා ටිකක් උඩට යන්න තියෙනවා. එතන උඩ හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔයාලා තා ටිකකින් බලන්නකෝ. අපි දෙන්න ඉතින් හරි ආසාවෙන් පඩිපෙළ නැගගෙන උඩට යන ගමන් තමයි මේ ඉන්නේ. ළමයි අපි උඩට ආවා. අපි මල් පූජා කරලා පස්සේ හම්බ වෙමු. අපි මල් පූජා කරලා ඉවරයි. බලන්නකො ළමයි මෙතන උඩ ඉඳන් බලද්දී view එක අපිට කොච්චර ලස්සනට පේනවද කියලා. අපි දෙන්න ටිකක් වාඩි වෙලා මෙතන තියෙන ලස්සන view එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. හරි අපි දැන් මේ පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ.
අරවිදු උපතේ පොඩි පොඩි කෑම ජාති ගොඩක් තියෙන කඩපේලි ටිකක් තියෙනවා. අපි දෙන්න මෙතනින් බෝල වඩේ ටිකක් ගත්තා. අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. බලමු අපි ගෙදර යද්දිත් අපිට දන්සල් හම්බ වෙයිද කියලා. ළමයි මේ තියෙන්නේ අපි ගෙදර යන ගමන් අපිට හම්බ වෙච්ච පළවෙනි දන්සල. මෙතන අපිට දුන්නේ 2 bar ice cream එක. මෙතන තියන් කන්න බැරි නිසා අපි යන අතරමඟ කොහෙන් හරි නවත්තලා කනවා කියලා හිතලා අපි දෙන්න මේකත් අරගෙන මෙතනින් ගියා. අපිට මෙතන තව දන්සලක් හම්බ වුණා. මෙතන අපිට හම්බ වුණේ අඹච්චාරු දන්සලක්. ළමයි අපිට ගෙදර එන අතරමඟදී බත් දන්සල ගොඩක් හම්බ වුණා. අයිස්ක්‍රීම් දන්සලුත් හම්බ වුණා. ඒවල පෝලිම් වැඩි. අනිත් එක අව්වත් වැඩි. ඒක නිසා අපි ඒවල නවත්තන්න නැතුව දිගටම ගෙදර ගියා. අපි දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ආයිත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye. Thank you for watching.